red flags කියන්නේ very very important thing in life. ගොඩක් අය මං හිතනවා red flags කියන එක ගොඩක් වෙලාවට මේ මගේ ඇරෙනවා මිනිස්සුන්ට. මොකද ඒ බැඳීම් වලට තියෙන ආදරය, ඒ වගේම තණ්හාකම, ඉතින් තව කෙනෙක්ට අයිති වෙයි කියන බය, එහෙමත් නැත්නම් විවිධාකාර හේතුන් නිසා red flags කියන එක අද සමාජයේ මං හිතනවා ගොඩක් ගැහැණු ළමයි අතින් සිද්ධ වෙන දෙයක් කියලා. මොකද පෞද්ගලිකවම මමත් ඒ තැන ඉඳලා තියෙනවා. මටත් red flags පෙනි තියෙද්දි මම ගොඩක් වෙලාවට ඒවා මගේ ඇරලා මම හිතනවා මේ දේවල් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. නමුත් red flag එකක් එකපාරක්, දෙපාරක්, තුන් පාරක් pop up වෙනවා නම් සැරෙන් සැරේ වගේ life එකේ, then it's a big problem. red flag එකක් avoid කරොත් ඔයාට පස්සට වෙන්න තියෙන හානිය ඉතාමත් දරුණුයි. ඒ girlfriend boyfriend relationship එක, husband and wife relationship එක, එහෙම නැත්නම් යාළුවෝ දෙන්නෙක්ගේ relationship එක, මේ හැම එකකටම red flags තියෙනවා. ඉතින් මේ වගේ red flags ඔයගොල්ලෝ identify කරොත් avoid කරන්න එපා. දෙපාරක්, තුන් පාරක්, හතර පහ පාරක්ම හිතන්න. මම කියන්නේ මොන relationship එකක හිටියත් ඇස් දෙක අරගෙන ඉන්න. අනිවාර්යෙන් බැඳීම් වලට වටිනාකමක් තියෙනවා. ඇයි නැත්තේ? අපේ දෙමව්පියෝ එක තියෙන බැඳීම් වල වටිනාකමක් නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ඒවා මං හිතන්නේ ඒ බැඳීම කිසිම වෙනස් බැඳීමකට මිල කර හෝ වටිනාකමක්, ඒ කියන්නේ කම්පෙයාර් කරන්න පුළුවන් බැඳීම් නෙවෙයි දෙමව්පියෝ අපි දරුවෝ අතර තියෙන බැඳීම් කියන එක. ඉතින් අනිත් දේ තමයි girlfriend boyfriend ගත්තත්, husband and wife ගත්තත් මම හිතනවා ඒ බැඳීමකට වටිනාකමක් තියෙනවා කියලා. ඒක හරි බැඳීම නම්, ඔයාට සුදුසු බැඳීම නම්, ඔයාගේ vibe එකත් එක්ක යන ඒ relationship එක නම් අනිවාර්යෙන් වටිනාකමක් තියෙනව නැත්තේ නෑ. අපි හැම මේ ලෝකේ අපි එකතුලා ඉන්නේ මේ බැඳීම් නිසා, ආදරය නිසා. ඉතින් ඒක නිසා මම හිතනවා බැඳීම් වලට අනිවාර්යෙන් වටිනාකමක් තියෙනවා කියලා. බිඳුණු ගැහණිය අනිවාර්යෙන් වැටුනොත්, ගැහණියක් බිඳිලා වැටුනොත් අනිවාර්යෙන් එතන නැගිටීමක් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ගොඩක් වෙලාවට අපේ සමාජයේ ගැහණු පාර්ශවයේ ගත්තොත් ගොඩක් වෙලාවට කැඩීම් හිත ඇතුලෙන්, ඒ කියන්නේ හැඟීම් වලින් කැඩීම් බිඳීම් ගොඩක් වැඩි අපිට. අපේ ජීවිතේ සමහරක් වෙලාවට අපිට සිද්ධ වෙන ඒ ඉන්සිඩන්ට්ස් එක්ක සමහරක් වෙලාවට අපි ඇක්සෙප්ට් කරන්න සූදානම් නැහැ මේක අපිත් එක්ක සිද්ධ වෙනවා කියලා. ඉතින් එතනදී ඒක වෙලා ඒ එක ලිමිට් එකකට ආවහම මේ ගැහණිය කෙනා බින්දෙනවා එතන. බින්දුනාට පස්සේ එයාගේ මුළු මෙන්ටැලිටි එකම යනවා. එතකොට එයාගේ හෙල්ත් පැත්තෙන් එයා අන්හෙල්දි වෙන්න පුළුවන්. ඉතින් මම කියන මගේ through experience, අපි හැමෝටම තියෙනවා past එකක්, අපි හැමෝටම experience එකක් තියෙනවා. කිසිම දවසක ගැහණියෙක් විදිහට බින්දෙන්න එපා. මම ගොඩක් මං දැකලා තියෙනවා අපි ගැහණු විදිහට සමාජයේ අපි ගැටෙද්දි සමහර ගෑනු හරි ඉරිසියයි. ඉතින් ඉරිසියාවට එක එක විදිහේ ප්‍රශ්න ඇති කරන්න බලනවා. බොරු accounts වලින් ගිහිල්ලා ඕන නැති කමෙන්ට් එකක් දානවා, මේවා කරන ගෑනු ඉන්නවා අද සමාජයේ. ඉතින් ඒගොල්ලන්ටත් මම කියන්නේ ගැහණියක් වෙලා බිඳුරු ගැහණියකට හෝ තවත් ගැහණියකට අරියාදු කරන්නේ නැතුව ඇයි අපිට එක එක්කෙනාට උදව් දීලා අපිට සපෝට් කරන්න බැරි ගැහණු විදිහට. ඉතින් ඒක නිසා මම හිතනවා ගැහණියක්, බිඳුණු ගැහණියකට අනිවාර්යෙන් නැගිටීමක් තිබෙනවා. ඔයාගේ ආත්ම විශ්වාසය තමයි මේ නැගිටීම. ඉතින් හිත හයිය කරගන්න කියලා අපි කියන්නේ ඔළුව කෙලින් තියාගන්න. අනිවාර්යෙන් ඒක විය යුතුයි. ඒක අවසාන නෙවෙයි ජීවිතේ. ජීවිතේ තවත් අපිට යන්න තියෙනවා ඉස්සරහට. අපි දන්නේ අපේ ජීවිතේ කවදා අවසන් වෙයිද කියලා. ඒ love and death both come uninvited කියනවා අපි. ඒක නිසා ඒ තියෙන මොහොත ඔයා විඳින්න, බිඳුනට කමක් නැහැ. ඔයාට ආයෙ නැගිටින්න හොඳ අවස්ථාවක් කියලා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ගැහණියක් ශක්තිමත් කියලා මේ සමාජයට පෙන්වන්න කියලා තමයි මම කියන්නේ. රිලේෂන්ෂිප් එකක් කියන්නේ ඔය එක ඉන්වෙස්ට්මන්ට් එකක්. අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක ටයිම් ඉන්වෙස්ට්මන්ට් එකක් නේ. ඉතින් රිලේෂන්ෂිප් එකකට අපි යද්දී අපි සාමාන්‍යයෙන් කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකකට අපි එන්ටර් වෙන්නේ එක්කෝ ඒ කෙනාගේ පෙනුමට අපි කැමති, එහෙම නැත්නම් කතා බහ කරන විදිහට කැමති, එහෙම නැත්නම් ඔයාව අප්‍රෝච් කරන විදිහට කැමති, ඔයාට ප්‍රොපෝස් කරපු විදිහට කැමති, එයා දේවල් දිහා බලන විදිහට අපි කැමති.
නොයෙකුත් ආකාරයකට අපි පිරිමි ගැන කැමැත්තක් දක්වනවනේ. නමුත් පිරිමින්ගේ නම් ලොජික් එක ටිකක් වෙනස්. ගැහණියෙක්ට අප්‍රෝච් කරද්දී ඒ ඉන්වෙස්ට්මන්ට් එක ඔයා කරද්දී හොන්දට හිතලා බලලා දෙවරක් තුන්වරක් හිතලා බලලා ඉන්වෙස්ට් කරන්න. රිලේෂන්ෂිප්ස් කියන්නේ long term යන්න ඕන ඒවා. short term යන ඒවාත් තියෙනවා. නමුත් short term or long term relationship එකක් කියන්නේ definitely investment එකක්, a worth investment එකක් වෙන්න ඕන ඒක. boyfriend girlfriend හරි husband and wife හරි ගත්තොත් මං හිතනවා ඒ දෙන්න හොඳ යාළුවෝ දෙන්නෙක් වෙන්න ඕනේ කියලා. හොඳ යාළුවෝ දෙන්නෙක් වගේ ඒගොල්ලන්ට ජීවිතේකට යන්න පුළුවන් නම් ගමනක් අනිවාර්යෙන් ඒක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයි දෙන්නටම. ගැහණියක් යනු හරිම ශක්තිමත් කෙනෙක්. දරුවෙක් බිහි කරනවා නම් තමන්ගේ කුසේ දස මසක් තියාගෙන ඉඳලා ඒ ගැහණියට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. මම හිතනවා ගැහණිය කියන එක නම් හරිම ශක්තිමත්. පිරිමියෙකුට වඩා ශක්තිමත්. එයා මනසෙන්, එයාගේ කයෙන් හැම දෙයකින්ම ශක්තිමත් වුණොත් එයාට කරන්න බැරි දෙයක් නෑ. හැම ගැහණියකටම කියනවා පොඩ්ඩක්වත් ඔයාව අඩුතක්සේරු කරන්න එපා. තව කෙනෙක් එක කම්පෙයාර් කරන්න එපා. මොකද ඔයාට යුනික් ක්වොලිටිස් දීලා තියෙනවා. ඔයාට යුනික් වැලියුස් දීලා තියෙනවා. ඒක තේරුම් අරන් අපි තව කෙනෙක් දිහා බලලා hina වෙන එකවත්, අරයාගේ ඇදේ කියන එකවත්, මෙයාට විහිළු කරන එකවත් නෙවෙයි. සිංගල් පේරන්ට්ස්ලාද ගොඩාක් ඉන්නවා සමාජයේ. මම ඇත්තටම hats off. මම ගොඩක් දන්න මගේ ක්ලෝස් යාළුවෝ ඉන්නවා සිංගල් පේරන්ට්ස්ලා. හරිම ලස්සනට කළමනාකරණය කරනවා. ඒගොල්ලෝගේ ආදායම් මාර්ගයේ, ඒ වගේම ඒගොල්ලෝගේ ඉන්නේ එකම දරුවා හෝ දරුවෝ දෙන්නා හෝ ඒගොල්ලෝගේ වැඩ කටයුතු කරගෙන ඇත්තටම මම ගොඩක් ගරු කරනවා කාන්තාවන්ට මේ වගේ සිංගල් මදර්ස්ලට මේ කරන එෆර්ට් එක, තනියෙන් මේ කරන ෆයිට් එක තව ජීවිතයකට හොඳ ජීවිතයක් දෙන්න ඒකට ගොඩක් රෙස්පෙක්ට් කරනවා. ඉතින් ගැහණිය කියන්නේ හරිම ශක්තිමත් කෙනෙක් කියලා මම හිතනවා. කාන්තාවක් විදිහට මට මාව සෑහීමකට පත් වෙනවද කියලා හිතුවොත් ඔව් මං සෑහීමකට පත් වෙනවා. මට අවශ්‍ය සියලු දේවල් මේ මොහොතේ මං ළඟ නැහැ. නමුත් කාන්තාවක් විදිහට මම ජීවිතේ අඩු වයසෙන් රැකියාවකට ගිහිල්ලා ආයතන කිහිපයකම රැකියාව කරලා ඒ තැන්වල තිබ්බ ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක සමහර තැන්වල මට මිහිරි අත්දැකීම් නැහැ. ඉතින් ගොඩක් ආසාවෙන් වැඩ කරපු තැන් තිබ්බා. ඒ ආසාවෙන් වැඩ කරපු තැන්වල අමිහිරි අත්දැකීම් තමයි මට ලැබුණේ. මගේ තාත්තා නැති වුණේ මට අවුරුදු 26 දී. අම්මා නැති වෙද්දි මට අවුරුදු 35ක්. ඉතින් එතකොට මට අක්කා කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ හැමෝමත් එක්කම බලද්දි ජීවිතේ මම පොඩි කාලේ ඉඳන් අවුරුදු 18 ඉඳන් රැකියාවක් කරන්න පටන් අරන් මගේ මේ තාකාපු ගමන සුන්දර ගමනක් නෙවෙයි. ඉතින් ගොඩක් උත්සාහයෙන් මගේ මහන්සියෙන් තමයි මම මෙතනට ඇවිල්ලා මම හිතනවා මම සෑහීමකටපත් වෙනවා කියලා. ඒ වගේම මට තව ඉස්සරහට යන්න පුළුවන් ඒ පාරවලුත් මට දැන් පේනවා. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ කාටවත් කරදරයක් නොවි, කිසිම කෙනෙකුට බාධාවක් නොකර මම මගේ තනියෙන් යන ගමනක් මට තියෙන්නේ. මම ජීවිතයකට ගහගෙන ඉස්සරහට යනවා. කවුරුත් හිටියත් එකයි නැතත් එකයි ගානට මම ජීවත් වෙන්නේ. මොකද ඉතින් අම්මයි තාත්තයි නැතුණාට පස්සේ ආයේ කවුරුත් හිටියට ඒක මම හිතන්නේ ලොකු අදාළත්වයක් කියලා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම සෑහීමකටපත් වෙනවා මං ගැන. මං සතුටු වෙනවා මං ගැන.